බුදුන් වහන්සේ දේශනා කළ මංගල කරුණු 38ක් ඇත. ඒ කරුණු මෙසේය. අසේවනාච බාලානං නුවණ නැත්තං ඇසුරු නොකිරීම. පණ්ඩිතානං ච සේවනා නුවණ ඇත්තං ඇසුරු කිරීම. පූජාච පූජනීයානං පුද ලැබිය යුත්තන් පිදීම. පතිරූප දේශ වාසෝච සුදුසු පැදේසක් වාසය කිරීම. පුබ්බේජ කත පුඤ්ඤතා පෙර කළ පින් තිබීම. අත්ත සම්මා පනීදිච තමා මනාව පිහිටුවා ගැනීම. බාහු සච්චංච සිප්පංච බහුශ්‍රත බව හා ශිල්ප දැනුම. විනයෝච සුසික්ඛිතෝ මනාව හික්මීම. සුභාසිතාච යාවාචා යහපත් වචන කතා කිරීම. මාතා පිතා උපත්තාන මව්පියන් උපස්ථාන කිරීම. පුත්තදාරස්ස සංඝහෝ දරුවන් හා භාර්යාව රැකබලා ගැනීම. අනාකුලාච කම්මන්තා අවුල් නැති කර්මාන්ත කිරීම. දානයෙන්ච ධම්මචර්යාච දන්දීම හා ධර්මිකව හැසිරීම. ඥාතකානංච සංඝහෝ ඥාතීන්ප සංග්‍රහ කිරීම. අනවජ්ජානි කම්මානි පව්වරහිත කර්ම කිරීම. ආරති වුරති පාපා පව්වෙන් වැළකීම හා පවට අකමැතිවීම. වජ්ජමානාච සංයමෝ මත්පැන් පානයෙන් වැළකීම. අප්පමාදූච ධම්මේසු ධර්මයෙන්හි අප්‍රමාදීවීම. ගාරවෝච නිවාතෝච ගරු කිරීම හා යටහැත් පහත්වීම. සන්තුට්ටුච කථඤ්ඤුතා සතුටු වීම හා කලගුණ සැලකීම. කාලේන ධම්ම සවනං සුදුසු කලත ධර්මය ශ්‍රවණ කිරීම. කාන්තිච සෝවචස්සතා ඉවසීම හා අවනතවීම. සමනානංච නස්සනං ශ්‍රමණන් දැකීම. කාලේන ධම්ම සාකච්ඡා සුදුසු කලට ධර්මය සාකච්ඡා කිරීම. තපෝච බ්‍රහ්මචර්යංච තපස් රැකීම හා බ්‍රහ්මචර්යාවෙහි හැසිරීම. අරිය සත්‍යයන් දැස්සන ආර්ය සත්‍යයන් දැකීම. නිබ්බාන සච්චි කිරියාච නිර්වාණය සාක්ෂාත්ව කරණය. එතුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පති. ලෝක ධර්මයන් ස්පර්ශ වූ විට සිත නොසැලිම. අසෝකම් විරජං khේමං ශෝකරහිත කෙලේසරහිත භයරහිත වීම. එතාදිසානී කාත්වාන මෙවැනි දේ කිරීමෙන් සබ්බත්ත මපරාජිතා සියල්ලු තැන්හි පරාජය නොලැබීම. සබ්බත්ත සොත්තිං ගච්ඡන්ති සියල්ලු තැන්හි සිත ශාන්තියට මෙමිනීම. තං තේසං මංගල මුත්තමං එය උතුම්ම මංගල කරුණකි. නින්දා පසංසා ලාභාලාභ නින්දා ප්‍රශංසා ලාභ අලාභ. සුඛ දුක්ඛේ සමං එස්සං සැප හා දුක සමසේ ස්පර්ශවීම. ඒතේ ලෝකස්මින් එඩ්ඩානම් මේ ලෝකයේ ස්පර්ශ වූවන්ගේ යස්ස චිත්තං නවේදති යමේකුගේ සිත නොසලේද. අසෝකං විරජං khේමං ශෝකරහිත කලේස්රහිත භයරහිත වේ. මෙම මංගල කරුණු මිනිසුන්ගේ ජීවිතය යහපත් හා සාර්ථක කර ගැනීමට මහෝපකාරී වේ.